ජේසපීටර් ඔබ හැම කෙනෙක්ම ඉතින් අද තෙස්සාස්ගේ ප්‍රේමෙන් ඔබ හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබව මාව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා උන්වහන්සේගේ දේව දරුවන් විදියට. ඉතින් අපි මේ ආපු ගමනේදී අපි අමතක කරන්නම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ඔබගේ මගේ පාපයන් නිසා යේසුස් වහන්සේ කුරුසපත් වෙලා කුරුස පූජා වෙලා ඒ උන්වහන්සේගේ ශුද්ධ වූ නිර්මල අමිල රුධිරයෙන් අපි හැම කෙනෙක්ම සෝදලා ඉතින් උන්වහන්සේගේ දරුවෙක් වෙන්න අපිට උන්වහන්සේ බලය දීලා තියෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ තෝරගත්තා වූ දෙවියන් වහන්සේගේ අනර්ග දරුවන්ට මේ දෙවියන් වහන්සේ දුන්නා වූ පොරොන්දු තුනක් ගැන. ඒ පොරොන්දු තුන තමයි අපිට යෙසායා 41:13 අපිට කතා කරනවා මක්නිසාද නුඹේ දෙව් ස්වාමින් වහන්සේ වන මම බය නොවන්න. මම නුඹට පිහිටවන්නේ මේ කියමින් නුඹේ දකුණත අල්ලන්නේ. ආමෙන් හලෙලූයා. ඉතින් ඔබ යම් කිසි කෙනෙක් මේ වීඩියෝ එක නරඹන ඔබ කවුරු හරි වෙන්න පුළුවන්. ඔබ මේ මොහොතේ යම් කිසි බයකින් ඉන්නවා නම් ඔබට ජීවිතේ එන ප්‍රශ්න ගැටලු වලට ඔබ බය වෙනවා නම් ඔබ තනියෙන් ඉන්න බයයි නම් මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබගේ ඒ දෙවියන් වහන්සේගේ දරුවන්ට අනර්ග පොරොන්දුවක් දෙනවා. ඒ තමයි කිසිම දෙයකට බය වෙන්න එපා. මම නුඹ සමග ඉන්නවා කියලා. ඉතින් නුඹේ දකුණත අල්ලගෙන යේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා කියලා ඔබ ශක්තිමත් කරනවා මේ වචනේ. ඉතින් අද පටන් ඔබ ඔබේ ප්‍රශ්න වලට ඔබ තනියම ඉන්න විට ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. ඔබත් සමග දෙවියන් වහන්සේ ඉන්නවා. හලෙලූයා. ඉතින් අපි ඊළඟ පොරොන්දුවට යමු. පිලිප්පි 4:19 අපිට කතා කරනවා මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරන සේක. ආමෙන්. ඉතින් මේකෙන් අපිට කියන ඔබ යම් කිසි කෙනෙක් මේ වීඩියෝ එක නරඹන ඔබ කවුරු හරි කෙනෙක් මේ මොහොතේ දුකින් ඉන්නවා නම් වේදනාවෙන් ඉන්නවා නම් අනේ මට මේක ගන්න සල්ලි නැහැ මට ආශිර්වාද කරන්න කියලා මේ වෙලාවේදී ඔබට දෙවියන් වහන්සේ කතා කරනවා පිලිප්පි 4:19 වෙනි පදයේදී ඔබ කැමති විදිහට ඔබේ සියලු හිඟකම් දෙවියන් වහන්සේ සම්පූර්ණ කරනවා කියලා උන්වහන්සේ පොරොන්දු වෙනවා. හලෙලූයා. ඉතින් ඔබ කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබේ දෑන් මේ වෙනකොට හිස්ස තියෙන්න පුළුවන්. ඔබට දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ අනර්ග මේ දේව දරුවෙක් ලෙසින් ඔබ දෙවියන් වහන්සේ කියනවා ඔබට කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබේ සියලුම හිඟකම් ඔබ කැමති ලෙසින් දෙවියන් වහන්සේ ඔබේ සියලුම හිඟකම් සම්පූර්ණ කරනවා කියලා. ආමෙන් හලෙලූයා. අපි ඊළඟට අපිට දෙවියන් වහන්සේගේ අනර්ග දරුවන් වුණු ඔබව මාව අපිට දෙන්නා වූ තව අවසාන පොරොන්දුවක් තමයි 13:5 වෙනි පදය. ඉතින් ඒකදී අපිට කතා කරනවා නුඹලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයන්නෙමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරමි උන්වහන්සේම කියා තිබේ. ඉතින් මේකදී ඔයාලට කියනවා ඔයාලට තියෙන දේෙන් ඔයාලා හැම වෙලේම සතුටු වෙන්න. ලඳ දෙයින් සතුටු වෙන්න. එතකොට අපිට වස්තු තෘෂ්ණාවලින් තොරව අපි කිසිම දෙයකට තෘෂ්ණාවකින් තොරව ඉද්දී ඔයාලා තෘෂ්ණාවකින් තොරව ඉද්දී දෙවියන් වහන්සේ කියන අපිට අපෙන් කිසි විටකවත් දෙවියන් වහන්සේ අපෙන් අහක් යන්නේ නැහැ කියලා. ඉතින් එතකොට අපි දෙවියන් වහන්සේ කියන ඔබවත් මාවත් උන්වහන්සේ අත්හරින්නේ නැහැ කියලා. ඉතින් ඔබගේ ප්‍රශ්න වලට දෙන ප්‍රශ්න ගැටලු ඔයාගේ යාළුවන්ට කියලා ඉතින් ඔයාලා විසඳුමක් බලාගෙන එක්ක ඔයාලගේ දෙමව්පියන්ට කියන්නේ නැති ඔයාගේ ළඟම ඉන්න කාටට කියන්නේ නැති නමුත් කිසිම ප්‍රශ්නයකට කිසිම විසඳුමක් කියලා ගාව නැහැ. මොකද ඔයාලගේ හදවතේ තියෙන වේදනාව දුක දන්නේ දෙවියන් වහන්සේ විතරයි. ඔයාගේ ළඟ ඉන්නව මිනිස්සු ඒක ඔබගේ හදවතේ තියෙන වේදනාව දකින්නේ නැහැ. මන්ද සිද්ධ සිතුවිලි දකින්නා වූ දෙවියන් වහන්සේ තමයි ඔබටත් මටත් ඉන්නේ. එතකොට ඒකද අපිට කියනවා ඔබගේ සෑම ප්‍රශ්න ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කියනවා නම් දෙවියන් වහන්සේගේ අනර්ග දරුවන්ට දෙවියන් වහන්සේ තෝරගත්තා වූ ඔබට කතා කරන දෙවියන් වහන්සේ මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයන්නෙමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරින්න. ඔයාලට කොච්චර ප්‍රශ්න ආවත් ඔබ ඒකෙන් ශක්තිමත් වෙන තරමට දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබ මම කවදාවත් අහක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබ දෙවියන් වහන්සේගේ දේව දරුවෙක් විදියට අපි කිසි විටකවත් බය වෙන්න ඕනේ නැහැ. මක්නිසා දේවා ශම්මා දෙවියන් වහන්සේ. උන්වහන්සේ හැම වෙලාවෙම අප සමග සිටිනවා. ඒ වගේම තමයි අපේ හිඟකම් සම්පූර්ණ කරන දෙවියන් වහන්සේ. ඊට පස්සේ
අපේ සෑම ප්‍රශ්න අපේ සෑම දුකකදීම සෑම පීඩාවකදීම දෙවියන් වහන්සේ ඔබ සමගත් මා සමගත් සිටිනවා. ඉතින් ඔබ මේ පොළොන්දු පද තුන තදින් ගත්තාම ඔබත් එක්ක දෙවියන් වහන්සේ පුදුමාකාරයෙන් පුදුම බලයෙන් යුක්තව ඔබට ඕන කරන සියලුම දේ සපයන දෙවියන් වහන්සේ බලවත්ව සිටිනවා. ආමේන්. ජේසුස් පිළිතුරු